අද එපිසෝඩ් එකෙන් අපි කතා කරමු ඔයාලා ගාවත් මේ වගේ low resolution logo එකක් ඕ නැත්නම් vector image එකක් තියෙනවා නම් ඒක Adobe Photoshop use කරලා කොහොමද higher resolution එකට convert කරගන්න කියලා. මුලින්ම මේ විදිහට මම Adobe Photoshop තුලට මගේ logo එක import කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම අද use කරන logo එක තමයි Spotify logo එක. ඉතින් ඔයාලට මේ logo එකේ PNG file එක මම description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක download කරගෙන මම අද මේ කරන tutorial එකේ විදිහට ඔයාලට experiment කරලා බලන්න පුළුවන් ඒ logo එක. ඉතින් ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ මොන හරි logo design එකක් හරි නැත්නම් vector design එකක් තියෙනවා නම් ඒක ඔයාලට high resolution එකට convert කරලා බලන්න. ඉතින් මම හැමදාමත් වගේ use කරන්නේ Adobe Photoshop 2020 version එක. ඉතින් මේක ඔයාලා use කරන ඕනම version එකකින් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ low resolution තියෙන image එකක් higher resolution වලට convert කරන්න කියලා. මුලින්ම මේ විදිහට මම use කරන logo එකේ quality එක නැත්නම් resolution එක ඕගොල්ලන්ට පෙන්නලා ඉන්නම්. ඒකට මම කරන්නේ මේ විදිහට rectangle tool එක select කරනවා මෙතනින්. ඊට පස්සේ මම මෙතන fill එකට select කරනවා dark color එක, ඒ කියන්නේ black color එක. ඊට පස්සේ මම මේ විදිහට rectangle එකක් draw කරනවා. ඊට පස්සේ අපි බලමු මේකේ මොන resolution එකද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම layer panel එකට ගිහිල්ලා මේ rectangle layer එක මේ විදිහට drag කරලා අර මම add කරලා තියෙන මගේ logo layer එකෙන් පල්ලෙහාට දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම කරන්නේ alt එක press කරගෙන mouse එකේ scroll wheel එක කරකවලා මේක zoom කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ resolution එකක් තමයි අපේ image එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු අපි high resolution වලට convert කරාට පස්සේ අපිට මොන වගේ result එකක්ද දෙන්නේ කියලා. හරි, මම මෙතනදී මගේ rectangle layer එක මේ විදිහට click කරලා keyboard එකේ delete key එක press කරලා මේක delete කරගන්නවා. right, අපි දැන් බලමු කොහොමද මේක high quality එකට upscale කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මුලින්ම මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලගේ logo එක අදාළ layer එක select කරලා නම් තියෙන්නේ. මෙතන art section එකේ මෙන්න මේක click කරන් ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම import කරලා තියෙන logo එකේ width එක විදිහට තියෙන්නේ 506යි pixel කියන එක. ඒ වගේම height එක විදිහට 152යි pixel තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන resolution කියන එක බලා ගන්න පුළුවන් 72 එහෙම නැත්නම් 72ක් විදිහට තමයි මෙතන resolution එක තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ මේ විදිහට අපේ resolution එක drop වෙන්න. ඉතින් ඔයාලට මෙතනදී මේ resolution එක 300 වලට වැඩි කරගන්න සිද්ධ වෙනවා මුලින්ම මේ අපේ image එක upscale කරන්න කලින්. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ එන්න මෙතන image section එකට Photoshop වල වම් අත පැත්තේ උඩම තියෙන image වලට මේ විදිහට image කියන එක press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් image size කියලා තියෙනවා. මෙතන canvas size කියන එක නෙමෙයි. මෙතන image size කියන එක මෙන්න මේක press කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ window එකක් බලා ගන්න පුළුවන්. මෙතන අපිට width එක තියෙනවා. ඒ වගේම height එක තියෙනවා. ඒ වගේම අපිට resolution එක මම අර කලින් කෝ resolution එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙතන width එක විදිහට දෙනවා 2000 මේ විදිහට 2000 දෙනවා. ඊට පස්සේ ඔයාලට height එකක් change වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට resolution කියන එක මේ විදිහට select කරලා මේක 300 වලට වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙතන width එක ඔයාලට 8330 ගණන් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම height එකත් 2503ක් විදිහට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට සරලම කරන්න තියෙන මේ window කෝකේ කරන්න. ඉතින් දැන් අපි බලමු මේ විදිහට අපේ image එක මොන විදිහට change වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට කලින් බලා ගන්න පුළුවන් වුණේ මේකේ කොටු නැත්තම් අර pixel issues පෙනුණා. ඒ වගේම දැන් අපිට මේ විදිහට බලද්දි මේක සම්පූර්ණයෙන්ම නිකන් outline එකට blurred effect එකක් add වෙලා වගේ තියෙනවා. ඉතින් අපි බලමු මෙතනින් එහාට මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට මේ අපේ Spotify logo එක නැත්තම් ඔයාලා use කරන මොන හරි logo එකක colors තියෙනවා නැත්තම් colors එකක් වෙන්න පුළුවන් නැත්තම් colors දෙකක් තුනක් මේ වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී especially මතක තියාගන්න ඔයාලට මේ වගේ vector design එකක් විතරයි මම අද මේ කතා කරන method එක කරා upscale කරගන්න පුළුවන්. නැත්තම් live image එක කියන්නේ මොන හරි මිනිස්සෙක්ගේ නැත්තම් බල්ලෙක්ගේ සතෙක්ගේ මේ වගේ ඕනම image එකක් ඔයාලට මේ ක්‍රමේ හරහා upscale කරගන්න බෑ. මොකද ඒ වගේ අර gradient colors තියෙනවා නැත්තම් එහෙම නැත්තම් ඒවා සජීවී නැත්තම් live image වෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ vector design නැත්තම් logo design විතරයි ඔයාලට මේ අද මම කතා කරන method එක කරා upscale කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ විදිහට අපේ logo එක upscale කරගද්දී අපිට අනිවාර්යයෙන්ම මේ logo එක black and white කරන්න වෙනවා. ඉතින් ඒකින්ද අපේ logo එකේ තියෙන colors අපි save කරගන්න ඕනේ. ඉතින් මම නම් මෙතනදී කරන්නේ keyboard එකේ I අකුර press කරනවා. ඊට පස්සේ අපිට මේ විදිහට eyedropper එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී eyedropper tool එක මේ විදිහට select කරගත්තට පස්සේ ඔයාලගේ logo එකේ basic color එක මේ විදිහට දෙන්න. මගේ නම් මේ විදිහට green color එක විතරයි මේ logo එකේ තියෙන්නේ. ඔයාලගේ මෙතනදී green තියෙනවා නම් ඒ වගේම red තියෙනවා නම් මේ වගේ ඕනම දෙයක් ඔයාලට මෙතනදී pick කරලා දෙන්න පුළුවන්. මම විදිහට eyedropper එකෙන් මේ විදිහට green color එක select කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් green color එක happy වෙලා තියෙනවා. මෙන්න මේක press කරන්න. ඉතින් මේ විදිහට press කරාට පස්සේ අපේ මේ green color එකට අදාළ code එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලා මේ code එක මේ විදිහට all select කරලා keyboard එකේ control C
C press කරලා මේක copy කරගන්න. ඉතින් එහෙම copy කරලා මම මේ කියන method එකටත් ඔයාලට මේ ඔයාලගේ කලයක save කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා Adobe Creative Cloud එකට connect කරලා ඉන්නවා නම් online ඔයාලට පුළුවන් මෙතන add to switch කියන එක press කරන්න. ඊට පස්සේ මෙතන switch name එකට ඔයාලා නමක් දෙන්න ඕනේ. කැමති නමක් ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක okay කරන්න. ඒ විදිහට okay කරාට පස්සේ ඔයාලට මෙතන ඔයාලගේ library එකේ බලා ගන්න පුළුවන් ඔයාලගේ color code එක add වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට online connection එක නැත්නම් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මම අර කලින් කිව්ව විදිහට මේක press කරලා මෙන්න මේ code එක copy කරගන්න control C press කරලා ඊට පස්සේ ඔයාලා මෙතන උඩ section එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැනට select වෙලා තියෙන project එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ empty section එකක් select කරලා මේක right click කරන්න. ඊට පස්සේ මෙතන new document කියන එක press කරලා ඔයාලට කැමති canvas size එකකින් document එකක් create කරගන්න තියෙනවා. මම මෙතනදී width එක විදිහට 1024ත් height එක විදිහට 1024ක් දීලා resolution එකට 300 දීලා මේ විදිහට settings ටිකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේක create කියන එක press කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට ඒක හැදුනට පස්සේ මම ගන්නවා text tool එක T අකුර press කරලා මේ විදිහට text tool එක ගන්නවා. ඊට පස්සේ මම මේකේ මෙන්න මේ විදිහට white area එක click කරලා මම මෙතන අර copy කරගත්තු code එක මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම මේකේ මෙතන හරිය ලකුණ press කරලා මේක okay කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි logo එක upscale කරලා ඉවරුනාට පස්සේ අපිට මේ color code එක use කරලා අපේ තිබ්බ color එකම අපිට logo එකට add කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ඔයාලගේ image එකේ තියෙන නැත්නම් logo එකේ තියෙන color code ටික වෙනම separate ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ නැවත යන්න අපේ කලින් හිටපු logo එකට හරි මේ විදිහට මම logo එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම අපිට මෙතනදී අපේ background එක අපිට fill කරගන්න වෙනවා white color එකකින්. ඉතින් ඒකට මම කරන්නේ මේ විදිහට යනවා මෙතන layers කියන එකට. ඔයාලට මෙතන image කියන එකට හැපැත්ත බලා ගන්න පුළුවන් layers කියලා තියෙනවා. මෙන්න මේක press කරන්න. ඊට පස්සේ මෙතන new කියන එකට ගිහිල්ලා මෙතන background from layer කියන එක press කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ background එක මේ විදිහට fill වෙනවා white color එකකින්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ Windows computer එකක් use කරනවා නම් control shift U press කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ logo එක black and white කරගන්න. ඒ වගේම ඔයාලා Mac OS එක නැත්නම් Apple device එකක් use කරනවා නම් ඔයාලට හැකියාව තියෙනවා command shift U press කරලා ඔයාලගේ image එක black and white කරගන්න. ඉතින් මේ විදිහට black and white කරගත්තට පස්සේ ඔයාලා මේ විදිහට layer panel එකට ගිහිල්ලා ඔයාලගේ image එක මෙන්න මේ විදිහට නම් තියෙන්නේ මෙතන මේ lock එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ image එක layer එකක් වෙනවා. හරි ඒ විදිහට layer එක උනාට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ එන්න මෙතන filter කියන එකට. filter කියන එකට ඇවිල්ලා ඔයාලා මෙතන convert from smart filter කියන එක press කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන ඊට පස්සේ මේ විදිහට එන dialog box එකේ මේක okay කරන්න. ඒ විදිහට okay කරාට පස්සේ අපේ layer එක smart object එකක් වුණා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා නැවත යන්න ඕනේ filter කියන එකට. filter කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් blur කියලා තියෙනවා. මෙන්න මේක press කරලා මෙතනින් ඔයාලා යන්න ඕනේ Gaussian blur කියන එකට. ඉතින් Gaussian blur කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනත් ඔයාලගේ preview එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදිත් ඔයාලට ඔයාලගේ preview එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මෙන්න මෙතන තියෙන minus zoom icon එක press කරලා මේක zoom out කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ radius එක තියෙනවා මෙතන ඔයාලට value එකක් දෙන්න. ඉතින් මේ radius එක ඔයාලා මේ value එක වැඩි කරගන්න ඕනේ ඔයාලගේ logo එකේ විදිහට. මම මේක ඔයගොල්ලන්ට explain කරලා පෙන්නන්නම් හොඳටම. ඉතින් මම මේ විදිහට නැවත මෙන්න මේ වගේ මේ O අකුර ගාවට ගෙනල්ලා මෙතන මේක zoom කරගන්නවා හොඳටම. මේ විදිහට zoom කරගත්තට පස්සේ මම මේ radius එක මේ විදිහට 0 වලට ගේනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට නිකන් අර glitches වගේ නැත්තම් ඇතුළට එළියට ඇවිල්ලා වගේ මේ circle එකේ තියෙනවා අපේ අර pixel issue තිබ්බ එක. ඉතින් මම ඒක fix වෙලා අපිට soft blur එකක් එනකම් මේ විදිහට මගේ blurness එක නැත්නම් මේ radius එක වැඩි කරගන්නවා. ඉතින් මට හොඳයි කියලා හිතෙනවා 15. මම මේ විදිහට 15 වලට හදා ගන්නවා. ඉතින් 15 වලදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි අපේ කලින් තිබ්බේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපිට soft edge එකක් විදිහට හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ soft edge එකක් එනකම්ම මේ radius එක වැඩි කරගන්න. සාමාන්‍යයෙන් මම හිතන විදිහට ඔයාලට මේ විදිහට 15ත් ඒ වගේම 8ත් වගේ ප්‍රමාණයක් ඇතුළත ඔයාලගේ මේ blurness එක ගන්නටයි. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේක okay කරන එක. ඒ විදිහට okay කරාට පස්සේ මම නැවතත් alt press කරගෙන scroll wheel එක කරකවලා මේක zoom කරගන්නවා. right ඒ විදිහට zoom කරගත්තට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ එන්න layer panel එකට. layer panel එක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ layer එක තියෙනවා. ඉතින් මෙතන තියෙන මේ drop down එක select කරලා මේ layer එක close කරගන්න. ඉතින් මේ විදිහට layer එක close කරගත්තට පස්සේ ඔයාලට සරලවම කරන් තියෙන්නේ මේ layer එක උඩ right click කරලා මෙතන convert to smart object කියන එක නැවත වාරයක් press කරන්න. ඊට පස්සේ ඔයාලගේ
layer එක නැවත වාරයක් smart object එකක් වුණා. ඒ විදිහට ඔයාලා smart object එකක් කරගත්තට පස්සේ ඔයාලගේ layer panel එකේ යට section එකට එන්න ඕනේ. ඉතින් මේ විදිහට යට section එකට ආවට පස්සේ ඔයාලට මෙතනදී අපේ layers වලට add කරන්න තියෙන filters බලා ගන්න පුළුවන්. මෙන්න මේක press කරන්න. ඒක press කරාට පස්සේ අපේ layers වලට add කරන්න තියෙන filters බලා ගන්න පුළුවන්. මම example එකක් විදිහට කිව්වොත් අපිට hue and saturation එක බලා ගන්න පුළුවන්. ඒ වගේම solid color එක, gradient එක, ඒ වගේම brightness levels මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනදී select කරන්න ඕනේ මෙතන curves කියන එක. මම මේ විදිහට curves කියන එක select කරනවා. right. ඊට පස්සේ අපිට දැන් තමයි තියෙන්නේ ප්‍රධානම වැඩේ අපේ image එක quality කරලා ගන්න එක. ඉතින් මම නැවතත් alt එක press කරගෙන scroll wheel එක කරකවලා මේ විදිහට zoom කරගන්නවා. right. මම මෙන්න මේ ප්‍රමාණයට විතර zoom කරගන්නම්. මේ විදිහට logo එකත් අහු වෙන විදිහට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එන්න මේ විදිහට curves panel එකට. ඊට පස්සේ ඔයාලට මේ විදිහට මේ පැත්ත white විදිහටත් මේ පැත්ත dark විදිහටත් බලා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කරන්නේ මේ විදිහට dark පැත්ත මෙන්න මේ විදිහට drag කරනවා මෙන්න මේ section එකට. right. මේ විදිහට dark කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ logo එක ටිකක් dark වුණා. ඊට පස්සේ ඔයාලා මෙතන light කියන පැත්ත ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙතන white පැත්තට. white පැත්ත මෙන්න මේ slide එක මෙන්න මේ විදිහට ඔයාලා මේ පැත්තට drag කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලා මේක ගොඩක්ම drag කරන්න යන්න එපා. එතකොට ඔයාලගේ logo එකේ තිබ්බ detail අඩු වෙනවා. නැත්නම් logo එක අපි example එකක් විදිහට කිව්වොත් ඔයාලගේ font එකක් නැත්නම් text එකක් වගේ තිබ්බනම් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී text එක ting වෙනවා. ඉතින් අර ඔයාලගේ කලින් තිබ්බ font එකේ size එකට අනුව මෙන්න මේක මේ විදිහට හදා ගන්න. right. ඊට පස්සේ මම නැවතත් black එක මේ විදිහට මේ පැත්තට ගේනවා. මට මේ ප්‍රමාණයට ඕකේ. ඊට පස්සේ මම නැවතත් white එක මේ විදිහට ගේනවා මෙන්න මේ ප්‍රමාණයට වගේ. ඊට පස්සේ මම මේක zoom කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක මේ වගේ ගොඩක්ම edges තියාගන්න එපා ඔයාලා. මේක පොඩ්ඩක් smoothness තියාගන්න මෙන්න මේ ප්‍රමාණයට වගේ. right. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අර කලින් තිබ්බ විදිය නෙමෙයි දැන් තියෙන්නේ ඔයාලට මේකදී ඔයාලගේ logo එක high quality වලින් upscale නැත්නම් high quality resolution එකට convert වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ logo එක quality වෙලා තියෙනවා. මම මේ විදිහට Spotify logo එක පෙන්නන්නම්. ඉතින් මේ විදිහට අපේ edges smoothness වෙලා තියෙනවා. right. ඒ විදිහට ඔයාලා හදාගත්තට පස්සේ මේ විදිහට ඔයාලා මේ properties panel එක close කරගන්න. ඊට පස්සේ ඉතින් මේ විදිහට properties panel එක close කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ විදිහට අපි add කරගත්තු white background එක අපිට remove කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට මම කරන්නේ E අකුර press කරලා ගන්නවා erase tool එක. ඉතින් ඔයාලගේ මෙතන ගොඩක් දුරට මේ වගේ erase tool එක තමයි ඇත්තේ කියන්නේ normal erase tool එක තමයි ඇත්තේ. ඉතින් එහෙම නැතුව අපි මේ විදිහට erase tool එක right click කරලා අපිට බලා ගන්න පුළුවන් මෙතන. ඒක select කරලා ඔයාලා යන්න ඕනේ layer panel එකට. layer panel එකට ගිහිල්ලා ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ විදිහට අපේ layer එක තියෙනවා layer 0 කියලා. ඒ වගේම අපි add කරගත්තු curves filter එකත් අපිට add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ දෙකම එකවර highlight කරගන්න ඕනේ. ඒකට මම කරන්නේ control එක press කරගෙන මේ උඩ layer එකක් select කරනවා. නැත්නම් ඔයාලගේ මේ විදිහට තිබ්බොත් ඔයාලට පුළුවන් control එක select කරගෙන මේ විදිහට උඩ layer එකයි යට layer එකයි දෙකම මේ විදිහට highlight කරගන්න. ඉතින් මේ විදිහට highlight කරගත්තට පස්සේ නැවත වාරයක් අපි මේක smart object එකක් විදිහට convert කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට smart object එකක් විදිහට convert කරගත්තට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ විදිහට ඒ අපේ තිබ්බ layer එක උඩ click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට අර magic selection tool එක select කරාට පස්සේ මේ විදිහට error mark එකක් බලා ගන්න පුළුවන් ඔයාලගේ cursor එකේ. ඉතින් ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලගේ background එකේ කොහේ හරි මේ විදිහට press කරන්න. ඊට පස්සේ මේ window එකෙන් ඔයාලට මේක okay කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට okay කරාට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ විදිහට ඔයාලගේ white background එක තියෙන area එක මේ විදිහට select කරලා මේක remove කරගන්න එක. ඉතින් මම මේ විදිහට හැම එකක්ම remove කරගන්නවා. right. ඒ විදිහට remove කරගත්තට පස්සේ අපි බලමු කොහොමද මේකට colors import කරන්න කියලා. ඉතින් මම මේ විදිහට යනවා අපි අර කලින් හදාගත්තු අනිත් project එකට. ඉතින් ඒ විදිහට ගිහිල්ලා මම මෙතන මෙන්න මේ color code එක double click කරනවා. ඊට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ control C press කරලා මේක copy කරගන්න එක. ඊට පස්සේ මෙතන හරිය ලකුණ press කරලා මේක okay කරගන්න. ඊට පස්සේ නැවත එන්න අපේ logo එක තියෙන project එකට. ඒ විදිහට project එකට ආවට පස්සේ ඔයාලා මෙතන color එක select කරන්න. ඒ විදිහට select කරලා මෙන්න මෙතන තියෙන color code එක highlight කරලා මේකට control V press කරලා අපේ color එක නැත්නම් අපේ color code එක original color code එක paste කරගන්න. ඒ විදිහට paste කරගත්තට පස්සේ ඔයාලට මේක okay කරන්න පුළුවන්. ඒ විදිහට okay කරාට පස්සේ සරලවම කරන්න තියෙන්නේ ඔයාලගේ paint bucket tool එක හොයාගන්න එක. මේ විදිහට paint bucket tool එක තියෙනවා. ඉතින් මම මේ විදිහට paint bucket tool එක අරගෙන මේ විදිහට මගේ logo එක paint කරගන්නවා. ඉතින් මම මෙතනදී මගේ Spotify කියන text එකට මේ green color එක add කරන්නේ නැහැ. ඉතින් ඒක black color එකකින් තිබුදෙන් නැත්නම් ඔයාලට පුළුවන්
මේ විදිහට කලින් විදිහටම ඔයාලට මේකෙදි මේ green color එක add කරගන්න. මම මේක black color විදිහටම තියෙනවා. ඉතින් ඊට පස්සේ ගොඩක් දෙනට මිස් වෙන දෙයක් තියෙනවා. මම මේ විදිහට alt එක press කරගෙන මේක zoom කරලා පෙන්නන්නම්. ඉතින් මගේ නම් එච්චරම නෑ. ගොඩක් අයගේ මේ විදිහට color bucket tool එකකින් මේ විදිහට color එක pick කරලා දුන්නට පස්සේ මෙන්න මේ විදිහේ outline එකක් එනවා black color වලින්. ඉතින් ඒක fix කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට black color වගේ පේන area එක නැවත click කරන්න plane bucket tool එකෙන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එකක් සම්පූර්ණයෙන්ම fill වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලවම ඔයාලගේ අපේ image එකක් upscale කරලා නැත්නම් high resolution වලට convert කරලා color set කරගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක අපි vector image එකක් විදිහට නැත්නම් අපි Google එකෙන් download කරන original high quality logo එකක් විදිහට convert කරගන්න කියලා. ඉතින් එතනදිත් අපිට තව පොඩි process එකක් තියෙනවා. ඉතින් ඒකත් අපි complete කරගමු. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලා මේ විදිහට move tool එක ගන්න ඕනේ V press කරලා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ layer එක තියෙනවා. layer එක select වෙලා තියෙන්නේ. මෙතන layer එකේ thumbnail එක වගේ නැත්නම් අපිට layer එකේ preview එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක control එක select කරගෙන click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට outline එකක් යනවා නැත්නම් selection එකක් add වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන move tool එකට යටින් තියෙන rectangle marquee tool එක ගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට ඕනම marquee tool එකක් ගන්න පුළුවන්. rectangle හරි නැත්නම් ellipse හරි මේ වගේ ඕනම marquee tool එකක්. මම විතර rectangle marquee tool එක select කරනවා. ඒ විදිහට ඔයාලා rectangle marquee tool එක select කරගත්තට පස්සේ ඔයාලා මේ විදිහට ඔයාලගේ logo එක උඩට එන්න. ඉතින් logo එකේ මේ විදිහට selection වෙලා තියෙන area එකක් right click කරන්න මුලින්ම. ඒ විදිහට right click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන make work path කියලා තියෙනවා. මෙන්න මේක press කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට නැවත dialog box එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ pixel value එක ඔයාලා 1 වලට change කරගන්න. ඒ විදිහට 1 වලට change කරගත්තට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේක okay කරන්න. ඒ විදිහට okay කියන බටන් එක press කරාට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙතන direct selection tool එකට. මේ විදිහට මම මේක right click කරලා මෙතන direct selection tool එක press කරනවා. හරි ඒ විදිහට direct selection tool එක press කරාට පස්සේ ඔයාලා නැවත ඔයාලගේ graphic එක උඩ මේ විදිහට right click කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන create vector marks කියන එක press කරන්න. ඊට පස්සේ ඔයාලගේ object එක මේ විදිහට vector marks එකක් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම මේක control T press කරලා පෙන්නන්නම්. ඉතින් අපේ logo එකේ ප්‍රමාණයට මේ විදිහට අපේ vector marks එක create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක අපේ මොනවා හරි project එකකට නැත්නම් අපේ වෙන මොනවා හරි design වැඩකට use කරනවා නම් අපිට මේක SVG format එකකින් export කරගන්න එක හොඳයි නැත්නම් PNG format එකෙත් export කරගන්න එක හොඳයි. ඉතින් ඔයාලට මේ විදිහට export කරගන්න කරන් තියෙන්නේ එන්න මෙතන file වලට ආවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් export කියලා තියෙනවා. මෙන්න මේක press කරලා මෙතන export as කියන එකට යන්න. ඉතින් මේ විදිහට export as කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන file setting වල බලා ගන්න පුළුවන් format කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන drop down එක select කරලා ඔයාලට පුළුවන් මෙතන SVG වලට convert කරගන්න. ඉතින් මේ විදිහට SVG වලට convert කරගත්තට පස්සේ ඔයාලට මේ settings ටික ඒ විදිහටම තියලා මේක export කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ web browser එකේ icon එකක් විදිහට තමයි ඔයාලට SVG format එකෙන් convert වෙන format එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා PNG format එකෙන් format කරනවා නම් නැවත මෙතන format කියන එක press කරලා ඔයාලට පුළුවන් මෙතන PNG කියන එක දාලා මේකත් export කරගන්න. ඉතින් මේ විදිහට export කරගත්තට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ කලින් තිබ්බ logo එක මොන වගේද ඒ වගේම දැන් තියෙන logo එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් අපේ කලින් තිබ්බ logo එක මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම අපේ දැන් තියෙන logo එක ඔයාලට මේ විදිහට high resolution එකෙන් upscale වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්.